හෙට දවසට ඊට කලින් දවසේ රෑ කොහොමද මම සූදානම් වෙන්නේ කියලා තමයි අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයි, මමත් වැඩට යන කෙනෙක් නිසා උදේට මට හැමදේම කරන්න වෙලාව මදි. ඒකින් හින්දා මම ඉස්සෙල්ලම කරන්නේ දුවගේ පුතාගේ ඉස්කෝලේ අරගෙන යන වතුර බෝතල්, කෑම් පෙට්ටි ඒ හැම එකක්ම හොඳට පිරිසිදු කරගන්නවා. මොකද මට උදේට ඒ දේවල් කරන්න වෙලාව මදි. ඉතින් ඒ දේවල් ඔක්කොම හොඳට පිරිසිදු කරගෙන වෙන වෙනම වතුර බෝතල් ටික, එතකොට කෑම් පෙට්ටි ඒවා වෙනම මම තියාගන්නවා. මොකද උදේට පොඩි කට්ටියට ඉස්කෝලේ ගෙනියන්න කෑමත් උයන්න ඕන නිසා, ඒ විතරක් නෙවෙයි මමත් වැඩට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා කලින් දවසේ රෑ මේ දේවල් කරගෙන තියාගන්න එක මට ගොඩක් පහසුයි. ලන්ච් බොක්ස් ඒවත් හොඳට හොදගෙන මේ විදිහට කූඩකින් වහලා තියාගත්තාම කැරපොත් වගේ සතුන්ට යන්නත් බෑ. ඊට පස්සේ දුවටයි පුතාටයි උදේට ඉස්කෝලේට අරන් යන්න මම කඩල ටිකකුත් පෙඟෙන්න තිබ්බා. එතකොට මට උදේට එයාලට ඒ ටික හදාගන්නත් පහසු නිසා. ඊට පස්සේ මම ඊළඟට කරන්නේ උදේට උයන එළවලු ටික වෙනම කපාගෙන වළඳට දාලා තියාගන්න එක. එතෙන්දි මම එළවලු ටික කපාගෙන ඒකට අවශ්‍ය කරන ලූණු, කරපිංචා, අමු මිරිස් මේ හැම දෙයක්ම එකටම දාලා වෙනම වළඳවල් වලට දාලා ඒ ටික ෆ්‍රිජ් එකට දාගන්නවා. එතකොට මට උදේට තියෙන්නේ ඒ ටික අරගෙන පොල් ගාලා පොල් කිරි ටික දාලා ලිපේ තියාගන්න විතරයි. ඉතින් එතකොට මට ගොඩක් උදේට වෙලාව ඉතුරු වෙනවා. කලබලයකුත් නැහැ. ඊට පස්සේ මං කරන්නේ සම්පූර්ණයෙන්ම කිචන් එක හොඳට පිරිසිදු කරගන්නවා. මොකද කිචන් එක හොඳට ඉඳුල් නැති වෙන්න, කෑම ಜಾති හැරිලා තියෙන හැම දෙයක්ම හොඳට පිරිසිදු කරගත්තාම කැරපොත්ත, හූන වගේ සත්තු කිචන් එකේ ඉන්න එක ගොඩාක් අඩු වෙනවා. ඒ සත්තු බෝ වෙන එකත් අඩු වෙනවා. ඊට පස්සේ ඉතින් දුවට ඔන්න එයාගේ චූටි කාලේ ෆොටෝස් ටිකක් බලන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මං කම්පියුටර් එකෙන් එයාගේ චූටි කාලේ ෆොටෝස් ටිකක් දාලා දුන්නා බලන්න. අපි දෙන්න මේ විදිහට ටික වෙලාවක් ෆොටෝස් බලලා ඊට පස්සේ වේලුණු රෙදි ටික නවන්න ගත්තා. රෙදි ටික නවන කොටත් මං හැම වෙලාවෙම දුවගේ පුතාගේ ඇඳුම් වෙනම, අපේ ඇඳුම් වෙනම ඒ විදිහට තමයි රෙදි ටික නවාගන්නේ. රෙදිත් වෙන වෙනම ඉස්කෝලේ අඳින යුනිෆෝම් මේ ටික වෙනම, එයාලගේ යට ඇඳුම් වෙනම, ඒ වගේ වෙන වෙනම තමයි ඇඳුම් ටික තියාගන්නේ. එතකොට උදේට එයාලගේ ඇඳුම් හොය කාලය ගත කරන්න ඕනේ නැහැ. ඉක්මනට ලෑස්ති වෙන්න පුළුවන්. ඊට පස්සේ හැමදාම වගේ හොඳට ඇඳ ගසලා මිට්ටයට බලලා ඊට පස්සේ හොඳට ඇඳ බෙඩ්ෂීට් දාලා හොඳට අස් කරගන්නවා. ඉතින් මේ විදිහට හැමදාම හොඳට අලුත් බෙඩ්ෂීට් එකක් දාලා ඇඳ සූදානම් කරගන්නවා. ඊට පස්සේ මම දුවගේ පුතාගේ ඉස්කෝලේ අඳින්න තියෙන යුනිෆෝම් ටික අයන් කරගන්නවා. ඒවා කලින් දවසේ අයන් කරලා තියාගත්තාම මේ විදිහට පහුවදා උදේට ඔයාලට හරීම ලේසි ඉක්මනට ලෑස්ති වෙන්න. දුවගේ පුතාගේ විතරක් නෙවෙයි අපේ ඇඳුනුත් අපි කලින් දවසේ අයන් කරලා තමයි තියාගන්නේ. ඕන් ඉතින් අපේ රොක්සිත් මේ වැඩ ඔක්කොම කරන වෙලාවට කාමරේට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් මට උදේට ගේ අස් කරන්න වෙලාව නැහැ. ඉතින් ගෙදර ඉන්න කෙනෙක්ට නම් පහුවදා උදේට දුවලා පුතාලා ඉස්කෝලේට දාලා ගේ අස් කරන්න වෙලාව තියෙනවානේ. ඉතින් මට එහෙම වෙලාව නැති නිසා මං කරන්නේ ඊට කලින් දවසේ රෑ සම්පූර්ණයෙන්ම ගේ අතු ගාලා හොඳට පිරිසිදු කරගන්න. මොකද මට උදේට අතු ගන්න වෙලාව නැහැ. මොකද මම රෑ වෙනකම් වැඩ කරනවා. ඒ කියන්නේ දුවයි පුතයි නිදාගත්තට පස්සෙත් මම ඔෆිස් එකේ වැඩ රෑට කරනවා. එතකොට මම නිදාගන්නේ ටිකක් රෑ වෙලා. ඒක හින්දා මට ගොඩාක් පාන්දර නැගිටින්න අමාරුයි. ඒක හින්දා මම උදේට අතු ගන්න වෙලාව නැති නිසා ගේ සම්පූර්ණයෙන්ම අතු ගාලා තියෙන දූවිලි පිහලා මේ හැම දෙයක්ම රෑ වැඩ ඒ ටික ඉවර කරනවා. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට මම දිනපතාම රෑට ගේ සම්පූර්ණයෙන්ම අතු ගාලා සම්පූර්ණයෙන්ම තියෙන දූවිලි ඒවා පිහලා පිරිසිදු කරගන්නවා. ඉතින් කොච්චර මහන්සි දවසක වුණත් මම මේ වැඩ ටික කරනවා. මොකද එතකොට ගෙදරත් ලස්සනට තියෙනවා.
ගෙදරට කවුරු හරි අමුත්තෙක් හදිසියෙ ආවොත් අපි අපහසුතාවයටපත් වෙන්නෙත් නැහැ. මොකද ගෙදර පිරිසිදුවට තියෙන නිසා. මේ විදිහට ඉතින් මම සෝෆා වල කුෂන් ටික අයින් කරලා තියෙන්නේ. මොකද අපේ ගෙදර ඔයාලා දකින්න ඇතිනේ. පූස ගොඩක් ඉන්න හින්දා කෝකටත් කියලා ඉතින් මම කුෂන් ඒවා අයින් කරලා තමයි තියෙන්නේ. ඔය වැඩ ටික ඔක්කොම ඉවරුණාට පස්සේ මතක් කරලා දුවගේ පුතාගේ දත් ටික මදිනවා. මොකද ඒක පුරුද්දක් විදිහට පොඩි කාලේ ඉඳන්ම පුරුදු වුණාම එයාලගේ සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් ওই විදිහට තමයි මම කලින් දවසේ රෑ හෙට දවසට සූදානම් වෙන්නේ.